හරි. අපි මේ වෙද්දී යටත් විජිත පරිවර්තනය ඇතුලේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ සර්වජන ඡන්ද බලය ගැන කතා කරලා තියෙනවා. ඒතර සර්වජන ඡන්ද බලය දෙන්න හේතුව අපි කතා කරා. සර්වජන ඡන්ද බලය අපි වාසි කතා කරා. ඊළඟට අවාසි කතා කරා. ඒවා අපි ලස්සනට මතක තියාගන්න ක්‍රමයක කතා කරලා ඉවරයි. අද අපි කතා කරන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ගැන. මීට කලින් අපි රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා වචනයක් අහලා නැහැනේ. ඒ කියන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයට කලින් අපි කතා කරලා තියෙනවනේ ආණ්ඩුක්‍රම හතරක් ගැන. 1833 කෝල්බුක් කැමරන් ආණ්ඩුක්‍රමය ගැන අපි කතා කරා. 1910 කූමකලම් ආණ්ඩුක්‍රමය ගැන අපි කතා කරා. 1920 එහෙම නැත්නම් 1921 පළවෙනි ආණ්ඩුක්‍රමය ගැන අපි කතා කරා. 1924 දෙවන මැනීම් නැත්නම් මැනීම් දෙවුන්ෂ ආණ්ඩුක්‍රමය ගැන අපි කතා කරා. අපි මේ එක තැනකදීවත් රාජ්‍ය මන්ත්‍රණ සභාව කතා කරලා නැහැ. හරිද? ඒ කියන්නේ ඒ අපි කලින් කතා කරපු ආණ්ඩුක්‍රම හතරෙම අපි ව්‍යවස්ථාදායක සභා කියන කතන්දරයක් තමයි කතා කරන්නේ. හැබැයි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ගත්තට පස්සේ මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේදී ව්‍යවස්ථාදායක සභා කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ ව්‍යවස්ථාදායකයෙක් හඳුන්වලා තියෙන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. හරිද? ඒක ගැන තමයි අපි මේ දැන් කතා කරන්න යන්නේ. හැබැයි මෙතනදී විශේෂයක් වෙනවා අපි මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ දැන් කතා කරන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව වගේම ඉස්සරහට කතා කරන්න තියෙන වැදගත් මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි විධායක කාරක සභා. ඒ කියන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ තව අතිශය වැදගත් මාතෘකාවක්. ඊළඟට අපි ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේම අමාත්‍ය මණ්ඩලය ගැනත් කතා කරනවා. හරිද? ඒ නිසා මම එක සැරේට මේක මෙතෙන්දිම කියලා ඉවර කරන එක ලේසියි. මට වැඩේ කරගෙන යන්න ලේසි. ඔය දරුවන්ට වැඩේ කරගෙන යන්න ලේසි. ඒ නිසා මම විනාඩි කිහිපයක් අරගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාව, විධායක කාරක සභාව සහ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතියෙන් නිර්මාණය වෙලා තියෙන ආකාරය ලේසියෙන්ම මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. හරිද? ඒකට අපි කිව්වා මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේ ව්‍යවස්ථාදායක සභා කියන වචනේ අයින් කරලා තියෙනවා. ඒ වෙනකොට ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ කොහොමද? මේ හරියම ලියාගමු ලේසි එතකොට වැඩි. ඒක පොඩි ලියාගත්තම උතුම් වැඩේ කියලා ගන්න ලේසි. මෙන්න. රාජ්‍ය මන්ත්‍රණ සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒ කියන්නේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ. හරිද? ඒකේ සංයුතිය මොකද දැන් කියන්න. හරිද? ඊළඟට මම මෙතනදී මෙන්න මේ විධායක කාරක සභාව. විධායක කාරක සභාව. ඒ කියන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ තව වැදගත්ම මාතෘකාවක්. හරිද? ඒකේ සංයුතියක් කියනවා දැම්මා. හරිද? ඊළඟට අමාත්‍ය මණ්ඩලය. ඒ ඩොනමෝර් ආණ්ඩුක්‍රමේ තව වැදගත් මාතෘකාවක් අමාත්‍ය මණ්ඩලය. මෙන්න මේ කොටස් තුනේ සංයුතිය අපි පොඩ්ඩක් කතා කරන්න යන්නේ. හරිද? මුලින්ම අපි එනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව. හරිද? ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුළු සමාජිකයෝ ගාන 61යි. හරිද? මුළු සමාජික ගාන කීයද? 61යි. මේ 61 දෙනා පත් වෙන්නේ ආකාර තුනකට. හරිද? මේ 61 දෙනා පත් වෙන්නේ ආකාර තුනකට. මෙන්න සර්වජන ඡන්ද බලයෙන්. සර්වජන ඡන්ද බලයෙන් සරල බහුතර නියෝජන ක්‍රමයේ යටතේ 50ක් පත් කරනවා. හරිද? ඊළඟට ආණ්ඩුකාරවරයා නාමකරණයෙන් පත් කරනවා 8 දෙනෙක්. ඒ ආණ්ඩුකාරවරයා නාමකරණයෙන් 8 දෙනෙක් පත් කරලා තියෙන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුළේ නියෝජනය නොවෙච්ච සුළු ජාතීන් නියෝජනය කරන්න. හරිද? එතකොට මේ 50යි මේ 8යි කීයද? 58යි. තව 3 දෙනෙක් ඉන්නවනේ. ඒ 3 දෙනා ඇවිල්ලා බ්‍රිතාන්‍යයෙන් පත් කරලා ඉවර රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. ඇයි මෙහෙම රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් අපේ රටට පත් කරලා ඉවර තියෙන්නේ? එයාලා කියන්නේ නම් මෙන්න මෙහෙමයි. මේ රාජ්‍ය නිලධාරීන් පත් කරලා එවන්නේ මේ ලාංකීය മന്ത്രിවරුන් ඉන්නවනේ. එයාලට අපේ රටේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා කරගෙන යන්න තරම් ලොකු දැනුමක් නැහැ. ඒ නිසා ඒ ලාංකීය മന്ത്രിවරුන්ට උපදෙස් දෙන්න කියලා තමයි මේ 3 දෙනා එවන්නේ. හැබැයි ඒකේ වක්‍රාකාර අරමුණ වෙලා තිබ්බේ තවදුරටත් අර බ්‍රිතාන්‍යයේ යටත් පිළිත දේශපාලන ආර්ථික සමාජ ව්‍යුහය ඉස්සරහට පවත්වාගෙන යාම තමයි මේ 3 දෙනා පත් කරලා ලැබීමේ අපේක්ෂාව උනේ. හරිද? ඒ 3 දෙනා වෙන්නේ මෙන්න මේක. එක්කෙනෙක් ඇවිල්ලා රාජ්‍ය ලේකම්. එක්කෙනෙක් ඇවිල්ලා රාජ්‍ය ලේකම්. මෙයා තමයි මෙතන ප්‍රධානියා. හරිද?
මෙයාට මහලේකම් කියලාත් කියනවා. හරිද? ඊළඟට මුදල් ලේකම්. මුදල් ලේකම්. ඊළඟට නීති ලේකම්. නීති ලේකම්. ඔන්න තුන් දෙනා. දැන් හරි නේද? එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හැඩයක ඡන්දයෙන් පත් වෙන 50යි ආණ්ඩුකාරවරයා නාමකරණයෙන් පත් කරන 8යි රාජ්‍ය නිලධාරීන් විදියට පත් කරලා ආපු තුන් දෙනයි. ඔක්කොම කීයද? 61යි. ඊළඟට දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ ගත්තට පස්සේ පොඩ්ඩක් පේන්නේ වගේනේ. දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ තව වැදගත්ම ආයතන ව්‍යුහයක් තමයි මේ විධායක කාරක සභාව කියලා කියන්නේ. හරිද? විධායක කාරක සභාව. විධායක කාරක සභාව. මෙන්න මේකේ සංයුතිය හැදෙන්නේ මේ විදිහට. හොඳට බලා ගන්න. මේ දැන් මෙතන ඉන්නවනේ 61 දෙනෙක්. හරිද? මේ 61 දෙනාගෙන් මේ රාජ්‍ය නිලධාරීන් තුන් දෙනා හැරුණට පස්සේ මෙතන ඉතුරු වෙනවා කී දෙනෙක්ද? 58ක් ඉතුරු වෙනවා. හරිද? මේ 58 දෙනාගෙන් එක්කෙනෙක් කතානායක විදියට තෝරගන්න. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් තුන් දෙනා හැර 58ක් ඉන්නවා. ඒකෙනුත් එක්කෙනෙක් පත් කරනවා කතානායක විදියට. ඒ කතානායකවරයා හැරුණට පස්සේ එතකොට මෙතනින් එක්කෙනෙක් 58න් එක්කෙනෙක් ගියාම කීයද? 57යි. 57යි. මෙන්න මේ 57 දෙනා දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ අර විධායක සභාව කියන එක අයින් කරලා දාලා විධායක කාරක සභා 7කට මේ 57 දෙනා මෙන්න මෙහෙම බෙදලා තියෙනවා. මෙන්න මෙහෙම බෙදලා තියෙනවා විධායක කාරක සභා 7කට. මෙන්න මේ 57 දෙනා. එතකොට මේ විධායක කාරක සභාවක ඉන්න ඕනේ කියන්නේ විධායක සභාව කියන එක අයින් කරන්නේ. මේකේ හදනවා විධායක කාරක සභාව කියන ආයතන විභාගය. මේ විධායක කාරක සභාව වලට කෘෂිකර්මය, අධ්‍යාපන, සෞඛ්‍ය වගේ වැදගත් ශේෂ්ත්‍ර තමයි පවර්ල දීලා තිබ්බේ. එතකොට දැන් මේ සෙට් එක බෙදලා දෙන්න වෙනවනේ මෙතනට. හරිද? එතකොට දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ යෝජනා කරලා තිබ්බේ මේ විධායක කාරක සභාවක ඉන්න ඕන උපරිම සමාජික ගාණ 9යි. ඊළඟට අවම සමාජික ගාණ 8 විදියට තමයි යෝජනා කරලා තිබ්බේ. ඒ අනුව මේ විධායක කාරක සභාවකට මේ විදියට සමාජිකයෝ දෙවිලා ගියා. මෙතන බලන්න 57ක් ඉන්නවා කියලා. ඔව් 57ක් ඉන්නවා. හරිද? ඊළඟට මෙන්න මේ විදිහට තමයි එතකොට විධායක කාරක සභාවවල සංයුතිය හැදෙන්නේ. ඊළඟට මේ විධායක කාරක සභාවවලට තම තමන්ගේ ඒ කියන්නේ තම තම කාරක සභාව ඇතුලේ කාර්යයන් කරගෙන යන්න ඕනනේ. එතකොට ඒව කරගෙන යන්න ඒ අදාළ කාරක සභාවේ ඉන්න മന്ത്രിවරු ඉන්නවනේ. ඒ අදාළ කාරක සභාව ඇතුලේ ඉන්න മന്ത്രിවරු රහස් ඡන්දයෙන් මේ වැඩ කටයුතු ලේසි කරගෙන මෙහෙවාගෙන යන්න සභාපති කෙනෙක් තෝරගත්තා. ඒ කියන්නේ මේ කාරක සභාවේ නම් මේ කාරක සභාවේ අට දෙනා රහස් ඡන්දයක් තියලා ඔන්න සභාපති කෙනෙක් තෝරගන්න. මෙන්න මේ කාරක සභාවේ සභාපති කෙනෙක් මේ අට දෙනා රහස් ඡන්දයෙන් තෝරගන්න. ඒ විදිහට මේ හතේම සභාපතිවරු එක්කෙනා ගානේ මෙන්න මේ විදිහට හත් දෙනෙක් තෝරාපත් කරගන්න. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඒකට විධායක කාරක සභාවල සංයුතිය හැදෙන්නේ. ඊළඟට මම තව එකක් කියවනේ අපේ දොඩමෝර ආණ්ඩුක්‍රමයේ තම වැදගත් ආයතනයක්. ඒ තමයි අමාත්‍ය මණ්ඩලය. දැන් අපි බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන විධායක කාරක සභාවල සභාපතිවරු ඉන්නවනේ 7 දෙනෙක් කාරක සභාව 7ට අදාළව. ඒ 7 දෙනයි ඊළඟට මෙතන ඉන්න රාජ්‍ය නිලධාරීන් 3 දෙනා ඉන්නවනේ. ඒ රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි එකට එකතු වුණාම සමාජිකයෝ ගාන කීයද? සමාජිකයෝ ගාන 10යි. මෙන්න මේ 10 දෙනා තමයි දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ අමාත්‍ය මණ්ඩලයට අයිති වෙන්නේ. ලේසි. එක ෂොට් එකට රාජ්‍ය මන්ත්‍රණ සභාව, විධායක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අපි අවසන් කරා. මෙන්න ආයෙත් බලන්න. දොඩමෝර ආණ්ඩුක්‍රමය යටතේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. ඒකේ මුළු සමාජිකයෝ ගාන 61යි. මේ 61 දෙනා පත් වෙන්නේ ආකාර තුනකට. පත් කරන්නේ ආකාර තුනකට. කොහොමද? සර්වජන ඡන්ද බලයෙන් සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ 50 තෝරාපත් කරගන්නවා. 8 දෙනෙක් කාර්යකාරවරයා නාමකරණයෙන් පත් කරනවා. 3 දෙනෙක් රාජ්‍ය නිලධාරීන් විදියට පත් කරලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඒ 3 දෙනා. ඒ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. ඒක තමයි 61 දෙනා පත් වෙන්නේ.
ඊළඟට ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ යටතේ තවත් වැදගත් ආයතනයක් විධායක කාර්ය සභාව කියලා ස්ථාපිත කරනවා. ඒකේ සමාජිකව මෙහෙම තමයි දෙන්නේ. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්න 61 දෙනාගෙන් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැර ඉතුරු වෙනවා 58 දෙනෙක්. ඒ 58 දෙනාගෙන් එක්කෙනෙක් පත් කරගන්නවා කතානායක විදියට. මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් දරුණට පස්සේ මේ 58 දෙනාගෙන් කතානායකවරයා කරුණට පස්සේ ඉතුරු වෙනවා 57 දෙනෙක්. ඒ 57 දෙනා ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ යටතේ විධායක කාර්ය සභා 7කට බෙදලා තියෙනවා. ඒ විධායක කාර්ය සභාවක ඉන්න ඕන උපරිම සමාජිකව ගාන 9යි. අවම සමාජික සංඛ්‍යාව 8යි විදියට තමයි තීරණය කරලා තිබ්බේ. ඊළඟට මේ විදියට මේ කාර්ය සභාවවලට සමාජිකයෝ බෙදා වෙන් කරාට පස්සේ ඒ කාර්ය සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න ඒ අදාළ කාර්ය සභාවේ සමාජිකයෝ රහස් ඡන්දය සභාපති කෙනෙක් තෝරාපත් කරගෙන තියෙනවා. ඒ විදිහට කාර්ය සභාවකට සභාපතිවරු 7 දෙනෙක් තෝරාපත් කළා. ඒ සභාපතිවරු 7 දෙනයි මෙතන මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි එකතු වුණාම 10යි. ඒ 10 තමයි අපි අමාත්‍ය මණ්ඩලය කියලා කියන්නේ. මේ වගේ තව සුවිශේෂී ලක්ෂණ තියෙනවා. අපි ඉස්සරහට ලස්සනට වැඩේ කතා කරගෙන යමු. දැන් මට ලේසි වැඩේ කරගෙන යන්න. මොකද මම මේ කොටස් තුනේම සංයුතින් කියලා අවසන් කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි දැන් රාජ්‍ය මන්ත්‍රණ සභාව ගැන සාකච්ඡා කරලා ලස්සනට මතක තියාගෙන ඊළඟ මාතෘකාවට යමු.